හැමෝටම සුබ දවසක්. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. සහෝදර සහෝදරිය, ඉතාමත් හදිස්සි පණිවිඩයක් නිසායි මම මෙහෙම යම් ගමනක් යන ගමන් ඔබට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම ජූලි 29. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි. ඔබ දන්නවා හැම මාසෙකම අපේ සුභාරංචි මෙහෙය ගැන. ඉතින් මගේ ජීවිතේ පළමු අත්දැකීමක් විදියට දමිළ අපේ ආදරණීය මිනිසුන් අතර යන්න දෙවියන් වහන්සේගේ ආදරණීය දොරක් ඇරිලා තියෙනවා. මම හිතනවා ඒක මගේ ජීවිතේ ලොකු පිම්මක්, ඒ වගේම ලොකු ආශිර්වාදයක්. මීට කලින් මම ස්වාධීන සේවකයෙක් විදියට ආදරණීය දෙමළ ජනතාව ඉදිරියට මට යන්න අවස්ථාව ලැබුණ නැහැ. නමුත් මේක මගේ පළමු මෙහෙය දෙමළ මිනිසුන් ඉදිරියේ කරන. ඉතින් ඒක මම ගොඩාක් ආදරෙන් සිහිපත් කරනවා. ඉතින් ලංකාවේ ඉතින් අපි ලෑස්ති 29 වෙනිදා වවුනියාවට එනවා. 29 වෙනිදා. ඉතින් වැඩිදුර විස්තර කොහෙද තියෙන්නේ, කොහොමද වෙලාවල් ඔක්කොම පහළ ෆෝන් නම්බර එකක් තියෙනවා. අපේ ආදරණීය මොසෙස් දෙවගැත්තුමා ඔබට කතා කරයි. කොහෙද තියෙන්නේ, කොහොමද තියෙන්නේ කියන එක ඔහුගෙන් කෝල් එකක් දීලා දැනගන්න. ඒ වගේම අපේ හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ඒකට කතා කරොත් ඔබට පුළුවන් විස්තර දැනගන්න. ඉතින් මම සුභාරංචිකරුවෙක්. ඉතින් මම එන්නේ සුවදුක් බලලා සනසලා යන්න විතරක් නෙමෙයි, ජේසුස් වහන්සේගේ නාමයේ බලය සහ ආලේපය රැගෙන එන්නේ. විශේෂයෙන්ම අන්ධකාර බලවේග, යක්ෂ බලවේග, ලෙඩ රෝග පීඩා විඳින ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දීලා උන්වහන්සේගේ ජීවමාන බව මුළු රටටම ප්‍රකාශ කරන්න තමයි මගේ සූදානමත් පැමිණීමත්. ඒ නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා සියලුම ආදරණීය සහෝදර සහෝදරයන් මේ වීඩියෝ එක බලනවා නම් වවුනියාව ප්‍රදේශයේ ඉන්න, ඒ වගේම වවුනියාවට අසල නගරවල ගම්වල ජීවත් වෙන අයට, ඔබගේ යාළුවන් ඥාතින් ඉන්නවා නම් ආගම් ભેද නැහැ, සම්පූර්ණයෙන්ම ඇතුළු වීම පිටවීම නොමිලේ, කිසිම ભેදයක් නැහැ. එන්න, සම්බන්ධ වෙන්න. ඔබ গুপ্ত බලවේග, අඳුරු බලවේග. මොකද මම අදහන යේසුස් ක්‍රිස්තුස් කියන්නේ දෙවිවරුන් අතර දෙවි කෙනෙක් නෙමෙයි, එකම දෙවියන්. ඉතින් මිනිස්සු දෙවියන් අදහන්නේ තමන්ගේ ප්‍රශ්නයකට ඉතින් උත්තරයක් ගන්න. මම ප්‍රකාශ කරනවා ජේසුස් වහන්සේගේ ජීවමාන බව මුළු ලෝකෙටම. ඉතින් මම ආරාධනා කරනවා සියලුම ආදරණීය දරුවන්ට එන්න ඇවිල්ලා මගේ සුව මෙහෙයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් පහළ ෆෝන් නම්බර එකක් තියෙනවා. ඉතින් අපේ ආදරණීය මොසෙස් දෙවගැත්තුමා ඔබට බලවත් විදියට ඉතින් මේක සූදානම් කරලා තිබෙනවා. ඉතින් ඔබට මඟ පෙන්නයි කොහෙද තියෙන්නේ, කොහොමද සහ වැඩිදුර විස්තර. හොඳයි, එහෙනම් මම නවතිනවා. මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් එක්ක අපි එකතු වෙමු. සියලු මහිමය දෙවියන් වහන්සේට වේවා. ඉතින් උන්වහන්සේ නිසා තමයි මේ හැමදේම. ඉතින් උන්වහන්සේට තමයි සියලු මහිමය සහ ගෞරවය. ඉතින් ඒ නිසා අපි යේසුස් වහන්සේගේ නාමය බබලමු, උසස් කරමු. උන්වහන්සේ කවුද කියලා ලොවටම පෙන්වමු. යේසු පීඨයි. සුබ දවසක්.